welcome to my YouTube channel. කලින් දාපු වීඩියෝ එක බලවනම් ඔයාලා දන්නවා ඇති මම දැන් මේකෙන් ඕඩර් කරේ බේබි රූම් එක හදන්න. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ බේබි රූම් එක හදන්න. මම මේ විදිහට ඉස්සෙල්ලම රූම් එකේ තෙන්ත ගාලා සිල්ලිම තෙන්ත ගාලා ඔක්කොම කරලා තියෙන්නේ. තිබුණේ yellow color එකක්. ඒක ඉතින් අපි white එකක් දානවා. ඒ වගේම දැන් බලන්න පුළුවන් මම කොහොමද මේ රූම් එක හදන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මේ බේබි රූම් එක කොහොමද මම ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඒකේ තමයි මම ඕඩර් කරපු ගොඩක් දේවල් මම දාලා තිනවා තෙමු එකකින් අරගත්තු ඒවා නම් ඒ වුණාට මේකේ මමම හදපු දේවලුත් තව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාලට පුළුවන් කොහොමද හදුවේ කියලා බලා ගන්න. ඉතින් මුලින්ම මේ විදිහට රූම් එකේ පේන්ට් කරලා ඒ වගේම සිවිලිමෙත් පේන්ට් කරා. මේ වගේ ජනෙල් එහෙම ඔක්කොම ක්ලීන් කරලා ඒ වගේ පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි වීව් එක ජනෙල් ටික ඕපන් කරාම ඉතින් මේ හදන්නේ බබාගේ රූම් එක වෙනම. ඒ කියන්නේ බබාටම වෙන් කරපු රූම් එක, අම්මගේ තාත්තගේ රූම් එක නෙමෙයි. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අර තෙමු එකෙන් මම ඔයාලා දැක්කනේ මේ වෝල් ආර්ට් එක අන්නේ ඒක ඇලෙව්ව මම රූම් එකට එන තැනම පහලින්. ඒ වගේම ස්විච් එක ළඟට මේ වෝල් ආර්ට් එකත් ඇලෙව්වා. මුලින්ම කියන්න ඕනේ මේ වෝල් ආර්ට් එක එකපාරින්ම අලව ගන්න ඕනේ. නැත්තම් ඒ කියන්නේ ගලවලා අලවන්න එහෙම කරන්න යන්න බෑ. මොකද එතකොට තින්ත ටික ගැලවිලා මේ වෝල් ආර්ට් එකේ පිටිපස්සෙට මැලවිලා එනවා. එතකොට එතන කැතයි. ඒ නිසා පුළුවන් තරම් try කරන්න එකපාරින්ම අලව ගන්න. මම තීම් එකට ගත්තේ ස්වාන් තීම් එක. ඉතින් ඒකට මැච් වෙන විදිහට තමයි මම වෝල් ආර්ට්ස් ටිකයි බේබි බෙඩින් සෙට් එක ඔක්කොම රෙඩි කරගත්තේ. ඉතින් මේ විදිහට print out තුනක් අරගෙන මම රාමු කරන තැනට දීලා ෆ්‍රේම් තුනකට දැම්ම ගත්තා. මේ වගේ ඒක වෝල් එකට සෙට් කරන්න. ඒ කියන්නේ බෙඩ් එකට උඩින් වෝල් එකට සෙට් කරන්න හිතලා තමයි මම මේ විදිහට රෙඩි කරගත්තේ. ඉතින් මේක මම අලව ගත්තේ මෙන්න මේ glue එකෙන්. ඒ කියන්නේ මේ ලී රාමුවට අලව ගත්තේ මේ print out එක මේ glue එකෙන් තමයි. මේ විදිහට එක වෝල් ආර්ට් එකකට ඇන දෙකක් ගන්න වගේ දාලා ඒක වෝල් එකට අපි සෙට් කරගත්තා. මේ වගේ ප්‍රයිස් එහෙම දැනගන්න ඕනි කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න. මොකද මම මේ වීඩියෝ එකේ මේ වගේ ප්‍රයිස් කියන්නේ නැහැ. මේකේ ගොඩක් දේවල් තෙමු එකෙන් අරගත්තු ඒවා තියෙනවා. ඒ වගේ ප්‍රයිස් එහෙම ලින්ක්ස් එහෙම ඕනේ අය ඉන්නව නම් කලින් වීඩියෝ එක බලන්න. මෙන්න මේ විදිහට තමයි වෝල් ආර්ට් තුනම සෙට් කරගත්තේ. ඒ වගේම මම ස්වාන් තීම් එකෙන්ම තෙමු එකෙන් මේ විදිහට රැග්ස් දෙකක් ගෙන්න ගත්තා. මොකද මෙහි මට බෑ මේ වෝල් එකට ලී වලින් සෙට් කරන්න. එතකොට වෝල් එක ඩැමේජ් වෙන නිසා තමයි මේක තියෙන අලවන්න ස්ටිකර් එකකින්. බර තියන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා රෙඩි කරගත්ත දේවල්. එතන මම තියලා තියෙනවා අර බබාගේ මේ ස්කෑන් එකක්. කියන්නේ ස්වාන් ටෙඩි කෙනෙක්. ඒ වගේම ආයේ ලස්සන කොළ ඉත්තක් එක්ක තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් එතන තිබ්බා. මේ එතන තියෙන මේ ඩාන්සින් ගර්ල්ස්ලා ඒ එකම ඉන්න ස්වාන් අනේ සෙට් එක මේක ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් සෙට් එක ගෙන්න ගත්තේ තෙමු එකෙන්. ඒ සෙට් එකේ ඉඳපු බටර්ෆ්ලයිස් ටික තමයි මම දැන් මේ වෝල් එකට අලව ගන්නෙ. මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක එතන. ඉතින් මම මේ ස්වාන්වත් ඕඩර් කරේ තෙමු එකෙන්. මේ ඔක්කොම ස්ටිකර්ස් ටික තෙමු එකෙන් ඕඩර් කරපු ඒවා. ඒ වගේම අනිත් රූම් එකටත් මම මේ වගේම ස්ටිකර්ස් දෙකක් ඇලෙව්වා. මේක පිටිපස්සේ පුළුවන් බබාගේ ඩීටේල්ස් ටික දාන්න. ඒ කියන්නේ බබාගේ ෆින්ගර් print එක කකුලේ print එක හරි එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් එයාගේ අර ඒකේ යටින් තියෙනවා එයාගේ දිග බර එහෙම ලියන්න ඩීටේල්ස් ටිකකුත් ඒක ෆිල් කරේ නෑ තාම. ඉතින් රූම් එක හදන වීඩියෝ එක තමයි ගෙනාවේ. මේ විදිහට හරිම ලස්සනයි මේ වෝල් ආර්ට්ස්. ඔය ලයිට් සෙට් කරාම බලන්න පුළුවන් ඔයාලට. මම දැන් ලයිට්ස් දාලා තියෙන්නේ. ක්වොලිටි එකට තියෙනවා මේ ඕඩර් කරපු
දාපු හැම බඩුවක්ම. ඉතින් අපි දැන් බලමු බබාගේ බෙඩින් සෙට් එක කොහොමද ස්වාන් තීම් එකට මැච් වෙන්න මම රෙඩි කරේ කියලා. එයාගේ කොට් මොබයිල් එකේ එල්ලගත්තා මේ විදිහට මුලින්ම. ඒකත් ස්වාන් එකක්. තීම් එකට මැච් වෙන්න. ඒ වගේම කර්ටන් එකටත් මේ වගේ ස්වාන්ලා ටිකක් සෙට් කරගත්තා. කියන්නේ බබාගේ කබඩ් එකටයි. හැම එකටම මම ස්වාන් එක ගානේ වගේ සෙට් කරා ලස්සනට එන්න ඕනේ නිසා. ඉතින් බෙඩ් එකට මම දැම්මේ මුලින්ම බෙඩ් ෂීට් එක විතරයි වයිට් කලර් එකකින්. ඒ වගේම මේ විදිහට ස්වාන්ලා දෙන්නෙක් තිබ්බා. එයාගේ පිලෝ එකෙත් ස්වාන් කෙනෙක් සෙට් කරලා තියෙන්නේ. චෙයා එකක් තියාගත්තා මම සයිඩ් එකකින්. ඉතින් අපි හැමදෙනාම ගොඩාක් ආසාවෙන් තමයි මේ රූම් එක රෙඩි කරන්න එකතු වුණේ. මොකද අපි ඉවසිල්ලක් නැතුව ඉන්නේ අපේ පවුලට එන අලුත් චූටි බබා පිළිගන්න. ඉතින් ලස්සනට පිළිගන්න අපි හිතාගෙන ඉන්නවා. මේ රූම් එක මේ විදිහට තමයි ඉතින් අපි ලස්සනට ඩෙකරේෂන් කරගත්තේ. මේ වගේ ප්ලාන්ට් එකක් තියලා මේ ස්ටිකර්ස් ටික එහෙම ලස්සනට ගැලපෙන තැන් වලට ඇලෙව්ව කියලා මම හිතනවා. මේ බේබි කබඩ් එකෙත් බබාගේ රෙදි ටික දාලා තියෙන්නේ. ඒ වගේ මීට එහා පැත්තෙන් තමයි මම අර හදාගන්න හිතන් ඉන්න. ඉනිමග තියන්න හිතන් ඉන්නේ. මේ කූඩ තමයි බබාගේ කියන්නේ පාවිච්චි කරන ඇඳුම් එහෙම දාන්න පුළුවන් වෙන රෙඩි කරලා තියෙන්නේ. ඒක වේවැල් වලින් ගත්ත එකක්. හරිම ලස්සනයි. ඔන්න අපි බලමු කොහොමද දැන් අර මං කියපු ඉනිමග කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉනිමග හදාගන්නේ. අපි එක ගානට ඉස්සෙල්ලම කුරුඳු කෝට් ටික කපලා ග්‍රිල් කරලා තමයි ඇන සෙට් කරගන්නේ. මොකද ඇන නිකන් ගහන්න ගියොත් පැලෙන්න බලනවා. බැරිකමක් නෑ. ඒත් පැලෙන්න බලන නිසා කිව්වේ. ඒ වගේම හොඳ වේලිච්ච කුරුඳු කෝටු නැතුව කියන්නේ අර ලා වගේ ඒවා ගත්තොත් මේකට ගොඩක් හොඳයි. ඒකට පැලෙන ගතිය අඩුයි. මේ විදිහට සෙට් කරලා ඇන දාලා හයි කරගෙන තමයි අන්තිමට මේ වගේ මේ හොඳට මදින්න ඕනේ. වැලිකොලයකින් මැදලා ඊගාවට එක හෝෂ් කරලා පේන්ට් කරලා තමයි ගන්න ඕනේ. පේන්ට් කරලා එහෙම අවුව එහෙම තියන්න ඕනේ. මොකද සැරයිනේ ඒක පේන්ට් එක. මේ ඒක යන්නකම් අවුව තියලා බලලා ගන්න ඕනේ. මොකද පොඩි අයගේ විද්‍යාන නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා අපි මේක ලස්සනට හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි හස්බන්ඩ් එක හදන්න මට උදව් කරේ. රූම් එකේ ප්ලාන්ට් එකක් තියනවා නම් ඔක්සිජන් විතරක් පිට කරන ප්ලාන්ට් එකක් තෝරගන්න එක වැඩියෙන් හොඳයි. මොකද මේ රූම් එක නම් AC නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි මම ප්ලාන්ට් එක තෝරගත්තේ. මෙන්න මේ පේන්ට් එක තමයි ඉතින් දැන් ගන්නේ වෝටර් බේස් එකක්. 100ට කියලා පේන්ට් කරගන්නවා. ඉනිමග ලස්සනට ඊගාවට අපි අවුවේ තියලි වල බලමු රූම් එකකින් තිබ්බම කොහොමද ලස්සනට පේන්නේ කියලා. ඔන්න මේ විදිහට තමයි රූම් එකකින් තිබ්බම මට ඒකේ සාන් ටවල් එකක් දාගෙන ලස්සන කොළ උඩට දාලා රෙඩි කරගත්තා. බබාගේ ගෙදර දැන්න තිබුණු රෙදි ටික විතරක් මම මේ වගේ එයාගේ කබඩ් එකට දාලා රෙඩි කරගත්තා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ රූම් එක ලස්සනයිද කියලා. මේ විදිහට ෆයිනල් ලුක් එක බබාගේ ලස්සන චූටි ඇඳුමකුත් බිත්ති කොනකින් එල්ලලා තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් ලස්සනට පෙට්ටි එක මම හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.